හරි අපි යන්නේ ඊගාව මවුල හොයන්න. හරි මවුලන සූත්‍රයක් තියෙනවා. මවුල සමානයි ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය. මතක ඇති මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කියලා අපි අර්ථ දක්වන සාමාන්‍යයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය හෝ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හැබැයි මේකට ඒකක නැති වුණාට මෙයාට ඒකක තියෙනවා. මතක් කරගන්න කතාව. හරියට මවුල හොයන්නේ කොහමද? අපිට දෙන ස්කන්ධය මොකක් හරි එක ස්කන්ධය දෙන මොකක් හරි එක ස්කන්ධය මොකක් කරනවද අපි එයාගේ මෞලික ස්කන්ධයෙන් හොයන්න ඕනේ. මෞලික ස්කන්ධය කියන්නේ මොකද්ද? සාපේක්ෂ පරමාණු ස්කන්ධය හරි සාපේක්ෂ අණුක ස්කන්ධය හරි. හරි ඒක අපි ඉස්සෙල් හෙව්වා ගණන් වල. හරි මම ගණනක් දෙන්නම් මේ බලන්න. හරි මම කියනවා ග්ලූකෝස් ග්‍රෑම් 90ක ඇති මවුල ගාන හොයන්න කියලා. හරි ග්ලූකෝස් ග්‍රෑම් 90ක තියෙන මවුල ගාන. හරි අනේ හරි හරි මවුල ගාන හොයන්නේ ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික ස්කන්ධයෙන්. ස්කන්ධය පැහැර දක්වන්නේ සිම්පල් m වලින් මේක දක්වන්නේ කැපිටල් m වලින් මෞලික ස්කන්ධය. හරි නේද? මවුල ගාන අර්ථ දක්වන්නේ මොකද්ද? ස්කන්ධය සිම්පල් m වලින් මෞලික ස්කන්ධය කැපිටල් m වලින්. හරි මෞලික ස්කන්ධය කිව්වේ මොකද්ද සෑම වෙලේම? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි සාපේක්ෂ අණුක ස්කන්ධය හරි ඒකකේ දාන්නේ මොකද්ද? ග්‍රෑම් මවුලයට. හරි එහෙනම් මම කියන පළවෙනි එකට ග්ලූකෝස් ග්‍රෑම් 90ක් ගත්තාම හරි දැන් ග්ලූකෝස් ග්‍රෑම් 90ක් කිරලා ගන්නවා කියලා 90ක් කිරලා ගන්නවා අපි ග්‍රෑම් 90ක් ග්ලූකෝස් සූත්‍රය මොකද්ද C6යි H12යි O6යි හරි නේද එතකොට අපිට දෙනවා වගුවේ පැත්තකින් මේ ගානේ පැත්තකින් දෙනවා කාබන් කියන්නේ 12යි හයිඩ්‍රජන් කියන්නේ 1යි ඔක්සිජන් කියන්නේ 16යි කියලා අපිට දෙනවා ළමයි කොහොම දෙනවා chart එකේ දාලා දෙනවා මම එදා කිව්වේ පාඩම් කරන්න එපා කිව්වේ ඕන්න ඕකේ ඉඳලා ඕක දෙනවා ගානේ හරි හරි එහෙනම් මාත් එක්ක අදමු ගාන මම අහනවා ඔයාගෙන් මේකේ මවුල ගාන හොයන්න කියලා පළවෙනි එකේ මොකද්ද මවුල ගණන මවුල ගන්න හොයන්නේ කොහොමද මේකේ ඔයා දන්නවා ග්ලූකෝස් වල ස්කන්ධය හරිනේ ග්ලූකෝස් වල ස්කන්ධය බෙදන්න ඕනේ ග්ලූකෝස් වල මොකෙන්ද මෞලික ස්කන්ධය හරිනේ ග්ලූකෝස් වල ස්කන්ධය ග්ලූකෝස් මෞලික ස්කන්ධය දැන් දන්නවා ඔයා ග්ලූකෝස් වල ස්කන්ධය කීයද කියලා ස්කන්ධය කීයද ග්ලූකෝස් වල ග්‍රෑම් 90යි දැන් මෞලික ස්කන්ධය හොයපන්කෝ මෞලික ස්කන්ධෙද සූත්‍රය මොකද්ද C6යි H12යි O6යි අද කාබන් කියන්නේ කීයද මාව දැම්මා 12යි එහෙනම් 12 ඒවා 6යි ඒකට එකතු වෙන්න ඕනේ එක ඒවා 12ක් ඇයි හයිඩ්‍රජන් කියන්නේ 1යි ඔක්සිජන් කියන්නේ 16යි එහෙනම් 16 ඒවා කීයද 6යි හරිද තේරුණේ හරි එහෙනම් උත්තරේ මෙතන 72යි මෙතන 12යි මෙතන 6 30න් 6 දාන 3ක් ඉතිරි 6ක 6 1යි 3යි 9යි හරි එතන 6යි මෙතන 10යි කියනයි 10යි එකක් ඉතිරි 9 1යි 10යි 7යි 17යි කියන්නේ 18යි 18යි උත්තරේ අපි මේ මෞලික ස්කන්ධයෙන් ඉඳලා මං කිව්වා මේ හිමේ සාපේක්ෂ අණුක ස්කන්ධය මෞලික ස්කන්ධය ගන්න මොකද කරන්නේ ග්‍රෑම් මවුලයට දානවා ඔය උත්තරේ මෙයාගෙන ළමයි අම්මලා මොකද කරන්නේ මෙතෙන්ට දානවා එහෙනම් මේකේ උත්තරේ 180යි ග්‍රෑම් මවුලයට සාමාන්‍ය ගණන් කපන්න දෙන්නේ මේ ග්‍රෑම්ට මේ ග්‍රෑම් කැපෙනවා 91යි 180ට 90වත් 2යි ඒ කියන්නේ මේක උත්තරේ කීයද මේක උත්තරේ කීයද භාගයයි භාගයයි කියන උත්තරේ කීයද 0.5යි ඔය තියෙන්නේ 0.5යි ඍණායක සංඛ්‍යාව උඩට එද්දී දර්ශක නීතිය අනුව මොකක් වෙනවද ධන වෙනවා මේන් උත්තරේ 0.5යි මවුල තේරුණා ගත්ත විදිය 0.5යි මවුල එතකොට ඔයාගෙන් අහුවොත් ඔය දැන් ග්‍රෑම් 90 තියෙන පරමාණු සංඛ්‍යාව කීයද කියලා ඔන්න ඔතෙන්ට එනවා අර අවගාඩ්‍රෝ සංඛ්‍යාව හරිනේ කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි හරි මම කිව්වා
පරමාණු ගාන හොයන්නේ කොහමද? අපිට දෙන ගානේ මවුල ගාන වැඩි කරනවා මොකෙන්ද? 6.02 වැඩි කිරීම 1023 බලේ. මතකයි නේ කිව්වා කතා. හරිනේ? ඕකෙන් වැඩි කරලා බලන්න ඕනේ. හරි. මවුල ගාන දැන් මේක කීයද? 0.5යි. ඒ කියන්නේ මම මේක ගන්න එක බෙදීම 10යි කියලා. sorry. 0.5යි මවුල. හරිනේ? බින්දශම පහයි මවුල වැඩි කිරීම 6.02 වැඩි කිරීම 1023 බලය. හරි? හරි. වැඩි කරලා තමයි තියෙන්නේ මම අම්මලා. මේක ලේසි ක්‍රමය තමයි පහ බෙදීම 10 දාගෙන 6.02 වැඩි කිරීම 1023ක් විදිහට හදන්න. හරි ලේසි. ඉතින් මේ බිඳුව කැපුණාම මෙතන 22ක් බවට පත් වෙනවා. පහෙන් වැඩි කරන්න තියෙන්නේ. හරි? දෙවරක් පහ බිඳු 10යි බිඳු දාන එකක් ඉදිරි දෙවරක් දෙක හරිනේ දෙවරක් පහ 10යි 1යි 11යි එකක් ඉදිරි පස්වරක් බිඳුව බිඳුවයි එකක් ඉදිරි හයරක් පහ 30යි හරි දශම ස්ථාන එතකොට 1යි 2යි 3යි නේ තියෙන්නේ මෙතනින් තියන්න වෙන්නේ මෙතන උත්තරේ කීයද 10.22යි අපි සාමාන්‍ය විද්‍යාත්මක අංකණයෙන් තියන්නේ එක ඉලක්කමක් පූර්ණ සංඛ්‍යාවක් කියන එකකින් මෙයා මේ පැත්තට පයින්නවා කියලා කියන්නේ මේ කියලා එකක් එකතු වෙනවා. මතක නේද? මේ පැත්තට පයින්නවා කියලා කියන්නේ බලයට එකක් එකතු වෙනවා. එහෙනම් උත්තරේ 3.01යි 1 වැඩි කිරීම 10.23 බලය. මේ තියෙන්නේ මේ ග්‍රෑම් 90ක් ගත්ත ග්ලූකෝස් පවුඩර් එකේ තියෙන පරමාණු සංඛ්‍යාව. හරි? ලේසි තේරෙනවද? හරි. අපි තව ගණනක් අද හරි. මට්ට ලේසි ඈ. මේවා මේ අමාරුයි කියන නම් පිස්සු තියෙන තනිකරමයි. හරි. තව ගණනක් අදලා පෙන්නන්න. දෙවෙනි ගාන. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 11ක්. කාබන් ඩයොක්සයිඩ් ගෑස් එකෙන් ග්‍රෑම් 11ක් කිරලා ගන්නවා. හරිනේ? තේරෙනවද? එකෙන් කිරලා ගන්නවා ග්‍රෑම් 11. හරි. අපිට කියන පළවෙනි එක මවුල ගන්න හොයන්න කියලා. මොකද්ද? මවුල ගන්න. ඔයා දන්නා මවුල ගන්න හොයන්නේ කොහමද? ස්කන්ධය කාබන් ඩයොක්සයිඩ් වලින් බෙදෙනවා මෞලික ස්කන්ධය කාබන් ඩයොක්සයිඩ් වලින්. හරිනේ? හරි. මෙතන ස්කන්ධය නම් දැන් දන්නවා කීයයි කියලාද? ග්‍රෑම් 11යි කියලා දන්නවා. ඔය පංග මෞලික ස්කන්ධය. හරි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල මොකද්ද හොයන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය හොයනවා. එහෙනම් කාබන් කියලා කියන්නේ මෙතන කීයද? 10යි. ඔක්සිජන් කියන්නේ කීයද? 16යි. 16 2යි. මේව දන්නවා ඔයා දැන්. ගණන් හදලා. හරි 12 ධන 16 දෙකක් කියන්නේ 32යි උත්තරේ 44යි. එහෙනම් මේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ කාබන් ඩයොක්සයිඩ් 44යි. මේක හදන්නේ මවුලකයක් හින්දා ග්‍රෑම් මවුලයට මවුලික ස්කන්ධයක් විදියට භාවිතා කරනවා. තේරෙන කතාව? එහෙනම් මවුලික ස්කන්ධය හොයාගත්තා. මෙතනට ගෙනත් දානවා එයාගේ මවුලික ස්කන්ධය. එහෙනම් උත්තරේ මෙතන 44යි ග්‍රෑම් මවුලයට. හරි? එහෙනම් මෙතනින් උත්තර කැපුවාම ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. මෙතෙන්ට එක මෙතෙන්ට උත්තරේ 4යි. ඒ කියන්නේ එක බෙදීම 4යි. එක බෙදීම 4යි කියන්නේ උත්තරේ 0.25යි මවුල. මෙතන උත්තරේ මවුල 0.25ක් එනවා. ග්‍රෑම් 11ක් කියලා ගත්තොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක. හරි. අපෙන් ඕක මහන්න පුළුවන් මේ ග්‍රෑම් දැන් 11ක තියෙන පරමාණු සංඛ්‍යාව කියදී. පට්ට ලේසියිනේ. පරමාණු කියන්නේ මොකද්ද? ඇටොම්ස් කියලා කියන්නේ මොකද? මවුල වැඩි කරනවා අවොගාඩ්‍රෝ සංඛ්‍යාව. එහෙනම් මවුල සංඛ්‍යාව මේ කීයද? 0.25යි 6.02යි වැඩි කිරීම 10.23 බලයක්. මම කව ගාන හදන්න ලේසි වෙන මොකක් කරනවද අපි? 25න් මේක දශම සංඛ්‍යා පූර්ණ සංඛ්‍යාවක් කරගෙන ඉවරලා 6.02 වැඩි කිරීම 10.23ක් විදියට ගාන හදනවා. හරි 25න් වැඩි කරන්න තියෙන්නේ. 25 වරක් 2 50න් බිඳුවන 5ක් ඉදිරි.
25 සරත් දෙක 50යි ඉතිරි 5යි 55න් 5ක් දානවා 5ක් ඉතිරි 25 සරත් බිඳුව 25යි 25න් sorry 25 සරත් බිඳුව බිඳුවයි ඉතුරු 5යි මේ 5 මෙතෙන්ට දානවා ඊට පස්සේ 25 සරක් 6 25 සරක් 6 කීයද 150යි ඉතිරි නෑනේ එහෙනම් උත්තරේ 150යි දශම ස්ථාන කීයද 1 2 3යි 1 2 3යි හරි තේරෙනවද 100 වැඩි කිරීම 10 20 3 බලය. ඔයා දන්නවා විද්‍යාත්මක අංකණයෙන් කොහොමද කියන්නේ අපි උත්තරේ එක දශම ස්ථානය අනිත් ඒවා පූර්ණ සංඛ්‍යා. එහෙනම් මේ දශම ස්ථානයේ දෙකක් පයින්න ඕනේ. ආයෙ කියන්නේ මේ බිංදු දෙකකින් කැපුවාම උත්තරේ නිකම්ම මෙතන උත්තරේ වැටෙනවා. එහෙනම් උත්තරේ 1.5යි බිංදුවයි 5යි වැඩි කිරීම 10 23 බලය. මැත්ස් හරි. ඔය තියෙන්නේ උත්තර. මම හිතන්නේ තේරෙන්නේ නැති පරමාණු සංඛ්‍යා සහ මවුල සංඛ්‍යා වෙන විදිහ. ඔච්චරමයි ඔය පාඩමේ තියෙන්නේ බා. හරි. ඔතනින් එහා දෙයක් ඉගෙන ගන්න නැහැ. මේ ටික නැවත අධ්‍යයනය කරන්න. ඒ ක්ලාස් එක සෙට් වෙන්න Zoom එකේ ක්ලාස් සෙට් වෙන්න පුළුවන්. ඊට අමතර core classes වල සෙට් වෙන්න පුළුවන්. ඇවිල්ලා papers ටිකයි ක්ලාස් එකේ තියෙන තියුට් ටිකයි රිවිෂන් ක්ලාස් එකයි තුනම සම්බන්ධ වෙන්න පුළුවන්. පොඩි ගානකට මාසෙ සමහර රුපියල් 500 වගේ මුදලකට ක්ලාස් එක සෙට් වෙන්න පුළුවන්. හරි. එහෙනම් අදට ඉවරයි. මේ සෙට් එක කරගන්න. ගැටලු මොනවා හරි තියෙනවා නම් YouTube channel එකේ තියෙන පල්ලෙහාට දාන්න පුළුවන්. ඔයාලට කමෙන්ට් එකක්. සගේ ෆෝන් නම්බර් එකේ තියෙන ඔන්ලයින් කෝල් එකක් කරගෙන ආන්න පුළුවන්. උත්තර හදන විදිය සහ තේරෙන දෙයක් තියෙනවා නම්. හරි. අදට ඇති. bye.